තරිඳු 5000යි. ගීතා ගෝතයා තාම 15000 දුන්නා. විදුර ඒක අමතකත් වුණා. විමේෂ් අනේ මම පොඩි දව්වක් කරාංකෝ පුළුවන් නම් මට රුපියල් 5000ක් දියන්කෝ. ඔබ එනකන් තමයි මං කොහොමත් හිටියේ. තව ලැජ්ජ නැතුව 5000කුත් ඉල්ලනවා. හරි බං සතියෙන් දෙන්න. යාක්කෝ බාර සතියෙන් ගෙනත් දෙන්නම්කෝ 10000 කොහෙද කොට? ඔබට කෝල් අරන් ආන්සර් කරන්න නැතිනම් ඔබලා අයියට ගත්ත උත් කට් කරනවා. ඔබලට සල්ලි දෙන්න තමයි වටින්නේ. පොල්ලුකාරයෝ. පොල්ලුකාරයෝ අඩෝ මේ සතිය මිස්සුනා කියලා නිකන් පල්ටෝක් දාගෙන ඉන්න එපා මටවත් දිරවන්නේ හරි. පොල්ලුකාරයෝ ඔබ මගෙන් ගේම් ඉල්ලනවද? එලා අහගෙන ඉන්නෝ මේක. යාළුවෝ නෙමේ උඹලා සාප ණයට අරන් කන්නේ කොහමත් අත්ති සත්තේ නෑලු. අවසාන වශයෙන් මූ මගේ ණය ටික ගෙවලත් නෑලු. මොන කැඩේම දැම්මත් මන්නම් ආයේ දෙන්නේ නෑඩෝ. කොල්ලා කාටත් පොදුයි නීති වගන්ති. උඹට කියලා විශේෂ නෑ මං එකයි සල්ලි ඉල්ලද්දී. අද හෙට දෙන්නම් කීයක්දී. උඹලා බොරුවේ ප්‍රතිමූර්ති. ආහා බොල් ණය තිබ්බොත් වෙන්නේ නෑ උඹට යෝගී. ට්‍රැක්ද චමියා උඹට හාවික් නෙමෙයිඩෝ. මං ලොකු වැලිටත් කියපන් උඹගේ ඉන්න කියලා පාඩුවේ නුකා. බම ඩිස් කරනාදට නාගනි උත් මේක ලබ්බෙ සල්ලි ලොබ කැර උබ දුන්නේ 10 කියන්නේ නික ලක්ෂයක්. උබ දන්නවා මගේ නැනොද ඉන්න පුරුද්ද. එවුන්නත් ඒ හුත්තා ගැන කියනවා උඹ වරුවක් මොන හුත්තක්ද. මං සල්ලි නොදී ඉදිරි දුනද සුද්ද. දවස් 7ක් මං ගැනම හිතුවද සුද්ද. උඹ ඔය බැලි කියන එක මගේ අයියා. උටවදන් දැම්මොත් මම දෙන්නේ නෑ සල්ලි. මං පොල්ලා ණය ගත්තේ දෙන්න තියන්නේ මං පොල්ල. උඹ මට කියන්නේ පොල්ලා ණයට ගත්ත සල්ලි සතියෙන් දෙන්න මල්ලි. ලක්ෂ ගණන් ණය තියෙන පොල්ලා අලුත් අවුරුද්ද ලෙලට ඉඳලා රෙද්ද. ගමටම ණය ඇති පොල්ලා උඹේ ඔය සල්ලි කියාගනි හුත්ත.